අප්පා අර අරෝණියනේ ඉන්නේ අතන. තාවරොඩ අතරන්. හලෝ මොනවද කරන්නේ? බපෝ තවත් ඩෝන් ගන්නවා. කොහෙද මේ යන්නේ? කම්මැලින්ද එළිය ආවිදිනවා බං. බයිනානේ මේ දවස්වල. දුම මොකද වෙදෙන්නලා කරන්නේ? බන්දින්ද තැයිලා ඉන්නේ බං. බලහන් අද උදේ යඟිල්ලක් තවන කලගැප්පිලා. එහෙම තමයි බං මේ දවස්වල. උඹ ඉතින් ලක්ෂයක් විතර ගන්නවානේ. උඹට කොහෙන්ද ප්‍රශ්න? ගන්න වැටේ. මගේ කුමාර පහ ගන්නද ඊටා. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ බං. මොකක් හරි කරන්න වෙනවා. ඇයි මම වැඩට ගියානේ මොකද්ද කම්පැනි එක? ඒක හරියන්නේ නැහැ. නෑ ඔය ඒවා හරියන වැඩ නෙමෙයි. වැඩ කරන විදිහට පඩි නෑ. ඒක තමයි ඔය මාත් බැලුවේ. මාත් වැඩ කරන දා එහෙම තමයි. මොනවා කරන්නද ඉතින්? අපි දෙන්න එකතු වෙලා ගේමක් ගහමු. මාන්නේ උඹ හම්බ වෙන්න කියලා හිටියේ පොඩි වැඩක් ගන්න. ඒත් බං ඒකට කේස් වැඩි. ඕ මගේ ඔලෙත් හොඳ අයිඩියා එකක් තියෙනවා. හිතාගු කියන්න. එල අපි ගේමක් ගහමු. ඇවිල්ලා ඉඳ ගන්නවකෝ. මේ දවස්වල කේස් වැඩිනේ. ඒ හින්දා තමයි මොකුත් කරගන්න බැරි. මේමයි ඉතින්. කවුරු මොනවා කිව්වත් මොන කේස් දැම්මත් වැඩේ කරන වැඩේ නතර කරන්න හොඳ නැහැ. ඊකනම කරන්න ඕනේ. මේකයි බං. කොල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක්වත් ඉන්න ඕනේ දූලා පැනලා වැඩක් කරන්න පුළුවන්. එහෙම ඉතින් මහා පරිමාණයෙන් වැඩක් කරන්න ඕනේ නෑලේ බං. පස්සේ බැරිය කවුරු හරි දෙතුන් දෙනෙක් හොයාගන්න. එහෙම බෑ ඔයි. දූලා පැනලා වැඩේ කරන්න දෙන්නෙක් හරි ඉන්න ඕනේ. ඔය ඉතින් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. දැන් දෙතුන් දෙනෙක් හොයාගත්ත ගේමුකෝ. ඒත් බං ඔය හැමතැනම කරන්න බෑනේ. ඒක ඇත්ත. සත්‍යයක් බද්ධයක් නැති ඉස්කලක දාලා හොයන්න වෙනවා මේ වැඩේ කරන්න. පාඩුවේ වැඩ කරන්න පුළුවන් හොඳ තැනක් හොයාගන්න ඕනේ නේද? අන්න ඒකයි. මේ ගමේ උන් ඔබට කේස් එකක් දාන එක නැද්ද බං? මේමයි ඉතින් මේ ගමේ ඕන හැම එකකට ඕන විදියට මේ වැඩක් කරන්න බෑනේ බං. අපි පටන් ගත්තොත් වැඩේ ටිකටම කරන් යන්න ඕනේ. ඔව් ඔව් බං. අරුඹ ඉස්සෙල්ලා කිව්වා වගේ මොකෙක්වත් අපිට ඇදෙන්න දෙන්නේ නැහැ. අපේ ඔය ඇඟේ වදින්නේ නැහැනේ බං. අපි පටන් ගන්න වැඩේ අපි දිගටම කරගෙන යමු. අන්න ඔබට තේරුණා. ඔව් බං අපිට විතරක් නෙමෙයි අපි එලීටත් දෙයක් දෙනවනේ. සමහර මිනිස්සු වැඩිපුරම කැමතිත් ඔය වගේ දේවල් වලට. අන්න ඒකයි. ඌබා අපි මේ රටේ දෙනවනේ. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ පොලිසියටත් ගානක් දෙන්න වෙයි නේද බං? එහෙම මොකටද පොලිසියට ගානක් දෙන්නේ? ඇයි ඉතින් අරවට 10 වෙනකන් තෝහලේ අරලානේ. ඒ නිසා අපිට එකක් ෂේප් කරගෙන පොලිසිය ෂේප් කරගන්න වෙනවා. මොනවා ගැනද මං කතා කරන්නේ? සිප්පු පෙරන්න බෑනේ බං නැත්තම් කේස්නේ. උඹ මුංගල්ද බල්ලෝ? මම කතා කරා YouTube channel එකක් කරන්න අහන්න. YouTube මේ කසිප්පු වගේ හම්බ කරන්න පුළුවන් නේද ඔගේ? හොඳකින් බං මොනවා කාලා කන්නේ එන්න බං. පස්සේ ඉතින් මිනිස්සු මරවන්නේ නැතුව කොච්චර හොඳද බං මේ YouTube channel එකක් කරන එක. සමාජයට දෙයක් දෙනවනේ. මම යනවා බං යන්නේ. ඇත්ත නේද බං? මේ යන්න එපා අපි ඕක කරමු. අනේ මේ තෝත් එක්ක බෑනේ බං උඹ හිර යන වැඩනේ කියන්නේ. නෑ නෑ ඕම ඉඳපන්. අපි උඹ කිව්ව වැඩේ කරමු. වරන් යන්නේ නෑ යල ගමන් කතා කරමු. යන් එහෙනම්.